ආයිබෝවන් තෙරුවන් සරණයි. සුපුරුදු ලෙන්ගතුකමින් අපි ඔබගේ නිවසට මේ ගොඩ වදින්නේ ඔබ කාගේත් ප්‍රිය කැමැති වැඩසටහන ගුරු වදන් සිසුමුවින් සුසරවන සුගතපති විවරණ වැඩසටහනත් සමගින්. අපි මේ වන විට සාකච්ඡා කරගෙන යනු ලබන්නේ රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමින් වහන්සේ විසින් රචිත ධර්ම විනිශ්චය ග්‍රන්ථය. පහුගිය වැඩසටහන් කීපය තුළදීම අපේ දේශකයන් වහන්සේ විසින් අපිට ඉතාමත් වටිනා දහම් විවරණ කිහිපයක් මේ ආශ්‍රිතයෙන් ගෙනහැර පෑවා. අපි උන්වහන්සේව ප්‍රථමයෙන් පිළිගනිමු. අප කෙරෙහි අනුකම්පාවෙන් සියස මැදිරි සංකීර්ණ පරිශ්‍රයට වැඩමවා වදාරා සිටිනවා අපගේ දේශකයන් වහන්සේ. නම කියන්නට අවසරයි. අතිපූජනීය ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සි ස්වාමින් වහන්සේ. අපේ ස්වාමින් වහන්සේ අපි පාද නමස්කාර පූර්වකව ඔබ වහන්සේව පිළිගනු ලබනවා. ප්‍රේක්ෂක හිතවතුනේ පහුගිය වැඩසටහන් කීපය තුළදීම අපි මේ ධර්ම විනිශ්චය කරගන්නා ආකාරයන් කතා බහ කරගෙන එන මේ ගමනේදී අපි සාකච්ඡා කරනු ලැබුවා විවිධ කාරණා පිළිබඳව. අවසරයි අපේ ස්වාමින් වහන්සේ. අපි අද අලුත් ආරම්භයක් විදිහට මම කැමති මේ පුද පූජා සහ වතාවත් පිළිබඳව අපි මේ සාකච්ඡාවේ සාකච්ඡා කරලා තියෙනවා. අපේ ස්වාමින් වහන්සේ යමෙකුට හිතෙන්නට පුළුවන් අපි බුද්ධ පූජාවක් සකස් කරගෙන යන අතරතුර දුගියෙක් මගියෙක් යාචකයෙක් ලෙඩවිච්ච පුද්ගලයෙක් අපිට හමු වෙනවා. එතකොට මේ බුද්ධ පූජාව වෙනුවෙන් සකස් කරගත්ත දේ අපි මේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ කියලා මේ පිළිමයකට පූජා කරනවා, චෛත්‍යයකට පූජා කරනවා, එහෙම නැත්නම් බෝධියකට පූජා කරනවා. මේකෙන් ඊට පස්සේ ඒක ආහාර අනුභව කරන කෙනෙක් නැහැ. නමුත් අර දුගියා මගියා කියන කෙනාට මේ ආහාරය ලැබුණොත් සුවපත් කරන්න පුළුවන්. එයාට ජීවිතේ පවත්වාගෙන යන්න පුළුවන්. මම මේ බුදුරජාණන් වහන්සේට දෙනවට වඩා මේ දුගියාට දෙන එක මට පින වැඩි. මම එයාට තමයි බලන්න ඕනේ කියලා. මේ වගේ වික්ෂිප්ත භාවයක් ඇති වුණොත් ස්වාමීන් වහන්සේ ඒ පුද්ගලයා කොයි විදිහටද මේ ධර්ම විනිශ්චය කරගත යුත්තේ? අවසරයි ඔබ වහන්සේගෙන් අපි බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි හැම දිනාටම. සුගත පද විවරණ වැඩසටහන තුලින් අපි පසුගිය සති ගණනාවක්ම මේ පුද පූජාවන් පැවැත්වීම පිළිබඳව අපේ මනස කොහොමද සිත සහ ප්‍රඥාව අවදි කරගෙන මධ්‍යස්තව ඒවා පවත්වන්නේ කියන බව කතා බහ කළේ. අදත් ඊට සමගාමීව යන දහම් ගැටලුවක් තමයි මුලින්ම මේ මතු කරන්නට යෙදුනේ. ඇත්තටම අරවින්ද මහත්මයා දැන් බුදුරජාණන් වහන්සේ කොයිම වෙලාවකවත් දේශනා කරන්නේ නැහැ දුගී මගී යාචකාදීන්ට නොදී බුදුරජාණන් වහන්සේටම පූජා කළ යුතුයි කියලා එකක් බුදුහාමුදුරුවෝ කොතනකවත් දේශනා කරන්නේ නැහැ. ඒ වගේම දුගී මගී යාචකාදීන්ට නොදී සංඝයාටම දිය යුතුයි කියලා එකක් දේශනා කරන්නේ නැහැ. එහෙමයි. ඒ වගේම දුස්සීලයන්ට නොදී සීලවන්තයින්ටම දිය යුතුයි කියලා එකක් දේශනා කරන්නේ නැහැ. එහෙමයි. එතකොට දෙන්න ඕන කාටද කියලා ඒක අවස්ථාවක දේවතාවෙක් අහනවා බුදුරජාණන් වහන්සේගෙන් කස්ස දාතබ්බං කාටද අපි දිය යුත්තේ? එතනදී බුදුරජාණන් වහන්සේ හරියම ලස්සන උත්තරයක් දෙනවා යස්ස පසීදති තස්ස දාතබ්බං යම් කෙනෙකුටද පහදින්නේ යාට දෙන්න. දැන් බුදුහාමුදුරුවෝ කෙරෙහි බුදුහාමුදුරුවන්ට පූජා කරන්න තමන් දාන ටික අරගෙන යනකොට ඒ බුදුහාමුදුරුවන්ට වඩා තමන්ට හිතෙන්නේ දුගියාට දෙන්න ඕන කියලා නම් ඒදීම කිසි ගැටලුවක් නැහැ. ඒකට බුදුරජාණන් වහන්සේ කොයිම අවස්ථාවකත් එසේ නොදී යුතුයි කියලා දේශනා කරන්නේ එහෙමයි. හැබැයි යම් කිසි කෙනෙක් විමසුවොත් දුගියාට දෙන එකද බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන එකද යෝග්‍ය කියලා එතකොට අපිට කියන්න වෙනවා බුදුරජාණන් වහන්සේ ජීවමානව නොසිටියත් උන්වහන්සේගේ ගුණය සිහි කරගෙන යම් කිසි කෙනෙක් පූජාවක් පවත්වනවා නම් කුසලයේ වශයෙන් එතන වඩා උසස් වෙනවා දුගියාට දීමට වඩා. එහෙමයි. එතකොට දැන් මේ ප්‍රශ්නය අහුවොත් එහෙම සමාජමය වශයෙන් ඒකේ තියෙන වටිනාකම මොකක්ද? එතකොට කාට දෙන එකද වඩා වටින්නේ? එතකොට කියන්න වෙනවා සමාජීය වශයෙන් ගත්තහම බුදුහාමුදුරුවෝ ජීවමානව නැහැනේ. එතකොට ඉතින් ජීවත් වෙලා ඉන්න මනුස්සයට දෙන එක තමයි වඩා සමාජීය වශයෙන් වැදගත් තැනකට එන්නේ. ප්‍රයෝජනවත් තැනකට එන්නේ. ඉතින් අන්න එහෙම මේ ප්‍රශ්නේ දිහා අපිට විවිධ කෝණ වලින් බලන්නට පුළුවන්. එහෙමයි. අපේ ස්වාමීන් වහන්සේ දැන් ඔය ස්වභාවයම තමයි ගොඩාක් අය කියන්නේ. එහෙනම් මේ පන්සල් වලට මේ චෛත්‍ය වලට
දීම නතර කරලා ඔව් මේ නැති බැරි මිනිසුන්ට පමණක් දෙන්න ඕනේ දෙන්න ඕන කියලා. කියලා. එතකොට ඒ අය එහෙම යෝජනා කරන්නේ ඒ අය අර සමාජයේ පැවැත්ම. ඒ කියන්නේ මිනිස්සු කාලා බීලා හොඳින් සුවසේ ඉන්න ඕන. ඒක තමයි සමාජයක පැවැත්ම. එහෙමයි. එතකොට මේ සමාජයේ පැවැත්ම කියන එක කුමක් සඳහාද? සමාජයේ පැවැත්ම මිනිස්සු කාලා බීලා හොඳට සල්ලි මිල මුදල් හම්බ කරගෙන හිටියාම විතරක් ඇතිද? ඒතර ගුණාත්මක ආධ්‍යාත්මික සංවර්ධනයක් ඕන නැතිද? ඉතින් අන්න එතනට අපේ බුද්ධිය ප්‍රඥාව අවදි කරනකොට තමයි අපිට වැටහෙන්න ගන්න මේ සමාජයේ කාලා බීලා ජීවත් වීම විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එතනින් ඔබට ගමන් කරන්න. එහෙමනම් එතනින් ඔබට යන වැඩපිළිවෙලක් තියෙන්න ඕන. එහෙමයි. එතනින් ඔබට යන ප්‍රතිපදාවක් තියෙන්න. ඒ ප්‍රතිපදාව නවත්වලා සමාජයට කණ්ඩ දීම විතරක් වැදගත් කියලා අපි යෝජනා කරනවා නම් එතන තියෙන්නේ බොහොම ප්‍රාථමික ආකල්ප. යම් කිසි කෙනෙක් කියනවා නම් ඒ මානසික ආධ්‍යාත්මික සංවර්ධනයම ඇති කරන්න ඕන සමාජයට කණ්ඩ දෙන්න ඕනේ නැහැ. එහෙම කියනවා නම් එතන තියෙන්නේ අගතිගාමී චින්තන. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ ওই දෙකෙන් එකකටවත් යන්නේ නැහැ. එහෙමයි. බුදුරජාණන් වහන්සේ කොතනකදීවත් දේශනා කරන්නේ දුගියා කුසගින්නේ තියලා දුප්පතා අසරණයා ගැන නොසලකා සිල්වතාට ගුණවතාට සලකන්න ඕන කියන එකක් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ඒ වගේම සිල්වත්කම ගුණවත්කම ආධ්‍යාත්මික පිරිපුන් බව නොසලකා හැරලා දුප්පතුන්ටම කණ්ඩ දීදී සමාජයේ පවත්වීගෙන යාම ප්‍රයෝජනවත් කියලා එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. එහෙමයි. ඒක එක එක්කෙනාගේ ප්‍රඥාව වැඩිලා තියෙන ප්‍රමාණයත් එක්කයි තීරණය කරන්න වෙන්නේ. එහෙමයි. ඉතින් දැන් ඔය සමාජයේ ගොඩක් දෙනා යෝජනා කරන දේවල් වලින් අපිට පැහැදිලිව පේන එක් දෙයක් තියෙනවා. සමාජය තුළ වැඩි දෙනෙක් ඉන්නේ ගුණනුවණ අවදි කිරීමේ ඉලක්කයක් හෝ එබඳු ප්‍රතිපදාවකට යොමු වුණු අය නෙමෙයි. කාලා බීලා භෞතික වශයෙන් අපි පැවතුනොත් ඒක තමයි ලොකුම පැවැත්ම පිළිබඳ සාධකය. ඒක තමයි ජීවිතය. එහෙමයි. ඒ කියන්නේ ජීවිතයේ තියෙන්නේ කණ්ඩායි බොණ්ඩායි විඳින්නයි. එහෙමයි. එතකොට ඒ ටික පවත්වා ගන්න තමයි අපි දායක වෙන්න ඕනේ. ඒකට හම්බ කරන්න ඕනේ. ඒකට රජයක් තියෙන්න ඕනේ. ඒකට රජය උදව් කරන්න ඕනේ. ඒකට හාමුදුරු උත්සාහය වෙන්න ඕනේ. සල්ලි තියන අය නැති අයට ඒ සඳහා උදව් කරන්න ඕනේ. ඉතින් ඕක තමයි මේ සමාජයේ තියෙන අර මූලික සංකල්ප. එහෙමයි. එහෙමයි. මේ මූලික සංකල්පය තුළ ඉඳගෙන කතා කරනකොට ඔය වගේ යෝජනා කරන එක අරුමයක් නෙමෙයි. එහෙමයි. හැබැයි කලාතුරකින් අය ඔය ගඟේ පහළට ගසාගෙන යන ඔය සාමාන්‍ය රටාවට ප්‍රතිවිරුද්ධව ගඟේ ඉහළට ගසාගෙන යන්නට ඉහළ උඩුගම් බලා යන්නට වෑයම්. හැබැයි උඩුගම් බලා යන්නට සූදානම් වෙනකොටම අර පහළට ගලන ජලකඳ Tamanට ප්‍රතිවිරෝධාකාරයෙන් තමයි හමු වෙන්නේ. දැන් අපිත් පහළටම ගලාගෙන ගියා නම් ඒ ජලකඳ තමයි අපට උදව් වෙන්නේ. එහෙමයි. හැබැයි අපි උඩුගම් බලා යන්න පීනන්න අනිත් පැත්ත හැරිච්ච ගමන් මෙතෙක් උදව් වෙච්ච ජලකඳ තමයි අපිට හරස් වෙන්නේ. ඒක ලෝකේ අරුමයක් නෙමෙයි. ඒක තමයි ලෝකයේ ස්වභාවය. එහෙමයි. ඒතොර අපිත් හිතාගෙන ඉන්නවා නම් මේ කාලා බීලා ජීවත් වෙන එක විතරයි කරන්න තියෙන්නේ දුප්පතුන්ට සලකාගෙන කන්න දීගෙන බඩ පුරවගෙන ඒ අර නිකන් ගෝස්තරවාදී බඩගෝස්තරවාදී ක්‍රමයටම හිතනවා නම් ඉතින් ඒ ක්‍රමයට යන්න පුළුවන්. පංචකාමයන් පිනව පංචකාමයන් පිනවන. එහෙමයි. එතකොට ඊට වඩා අපි මේ කන බොන එක අවශ්‍යයි. ඒක එපා නෑ ඕන නැහැ කියලා ප්‍රතික්ෂේප කරන්න බෑ. එහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බුදු වුණත් රහත් වුණත් මේක නඩත්තු කරන්න ඕනේ. එහෙමයි. එතකොට නඩත්තු කිරීම කියන එක පැත්තකට දාන්න බෑ. මෙහෙන් පැත්තකට දැම්මොත් අපි අත්ති කියලා මතානුയോഗයට. එහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ කොටස් දෙකක් හිටියනේ. අත්ති කියලා මතානුയോഗයෙන් කියලා කිව්වේ අර කෙලස් දුරු කරන්නට මානසික ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කළ යුතුයි කියන දැක්ම මත පිහිටලා කෙනෙකුට අවශ්‍ය කරන මූලික අවශ්‍යතා කප්පාදු කරනවා. කෑම කන එක මූලික අවශ්‍යතාවය. කෑම කන්න නැතුව ඉන්න. ඇඳුම් අඳින එක මූලික අවශ්‍යතාවය. ඇඳුම් අඳින්න නැතුව ඉන්න. ලෙඩට ප්‍රතිකාර කරන එක සෞඛ්‍ය පහසුකම් මූලික අවශ්‍යතාවය. ලෙඩට ප්‍රතිකාර කරන්න නැතුව ඉන්න. ඊට පස්සේ ගියක් දොරක් ඉන්න හිටින්න වාසස්ථානයක් කියන එක මූලික අවශ්‍යතාවය. ඒක නොසලකා හරියි. චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස කියන මේ සිව්පස්සේ ගිහියාගේ හැටියට කතා කරනවා ආහාර නිවාස ඇඳුම් සෞඛ්‍ය පහසු. එතකොට මේවා අවශ්‍යතා. අපි තෘෂ්ණාවෙන් පාවිච්චි කළත් තෘෂ්ණාවෙන් තොරව කටයුතු කළත් අපිට මේ මූලික අවශ්‍යතා තියෙන්න ඕන පාවිච්චි. එහෙමයි. යැපෙන්න, පවතින්න. එතකොට
යම්කිසි කෙනෙක් කල්පනා කරනවා නම් අපි මානසික ආධ්‍යාත්මික සංවර්ධනයක් වෙත යන්න ඕන. ඒ යාම සඳහා මේ මූලික අවශ්‍යතා නොසලකා හරින්න ඕන. මේවා නිසා තමයි කෙලස් වැඩෙන්නේ කියලා හිතලා අර මූලික අවශ්‍යතා ටික කප්පාදු කරලා යන්නට කල්පනා කරනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක තමන්ටම දුක් පමුණුවා ගැනීම. ඒක අත්තිකිලමතාන යෝගය. ඒගොල්ලන්ගේ ඉලක්කය හොඳයි. අදහස හොඳයි. අදහස හොඳ වුණාට ඒ ප්‍රතිපදාව තුළ මූලික අවශ්‍යතා සම්පාදනය නොවි එතනට යන්න බෑ. ඊළඟට තව පිරිසක් කල්පනා කළා නැහැ. එහෙම මේ ඊළඟ ආත්මේ ලබන එකක් ගැන අපි බලාපොරොත්තු වෙලා වැඩක් නැහැ. ඊළඟ ආත්මේ උපදීද නැද්ද කියන්න අපිට නිශ්චයක් නැහැ. ඒ නිසා ඉන්නකම් කාලා බීලා හොඳට ඉන්ද්‍රිය පිනවලා සතුටින් ජීවත් වෙන්න. මරුණාට පස්සේ වෙන එකක් ගැන කතාවක් නැහැ. මේ ඉන්නකම් අපි ජීවිතේ විඳින්නට කියලා කල්පනා කරලා අවශ්‍යතා ඉක්මවා ගිය හැඟීම් වලට වහල් වෙලා ඉන්ද්‍රිය පිනවීමකට යමු. එහෙමයි. එතකොට ඒගොල්ලෝ අවශ්‍යතාවයෙන් ඔබ්බට ගියා. අරගොල්ලෝ අවශ්‍යතාවයත් නොසලකා හැරුවා. එතකොට අවශ්‍යතාවයෙන් නොසලකා හැරලා කටයුතු කිරීමත් එක අන්තයක්. අවශ්‍යතාවයෙන් ඔබ්බට ගිහිල්ලා හැඟීම් වලට වහල් වීමත් තව අන්තයක්. එහෙමයි. ඒ තුලින් තමයි කාමසුකල්ලිකාන යෝග අත්තිකිලමතාන යෝග කියලා දෙපිලක් බෙදලා හිටියේ දාස. එහෙමයි. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙම නෙමෙයි. අවශ්‍යතා ඒවා හැකි පමණින් සම්පාදනය කරගෙන හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතාවය සහ හැඟීම කියන මේ දෙකේ අන්තරය හඳුනා ගන්න. වෙන් කරගෙන අවශ්‍යතාවය සපයාගෙන හැඟීම් වලට වහල් නොවි මානසික ආධ්‍යාත්මික සංවර්ධනයක් වෙත ක්‍රියාත්මක. ඒ සඳහා අවශ්‍යතා සපුරා ගන්න. එතකොට අපට පැහැදිලි ඉලක්කයක් තියෙනවා. මිනිස්සෙක් හැටියට බෞද්ධයෙක් හැටියට අපි මානසික ආධ්‍යාත්මික සංවර්ධනයක් සඳහා මේ මනුෂ්‍ය ජීවිතය තුළ මේ කැප වෙන්නේ. ඒ සඳහා අවශ්‍යතා සපුරා ගැනීමක් හැටියට තමයි අපි අර මූලික පහසුකම් සපයාගන්නේ. එහෙමයි. ඒතර යම්කිසි කෙනෙක් හිතනවා නම් මූලික අවශ්‍යතා මත අපි යැපෙන්න ඕන අර ගුණාත්මක සංවර්ධනය අවශ්‍ය නැහැ කියලා කියනවා නම් එතන එක් අන්තයකට බරයි. එහෙමයි. ගුණාත්මක අවශ්‍යතාවේ පමණයි අපිට තියෙන්නේ කන බොන ඒවායි මූලික අවශ්‍යතා ඕන නැහැ කියනවා නම් එතන තව අන්තයකට වැටෙනවා. එහෙමයි. ඉතින් ඒ නිසා ඔය වගේ ප්‍රශ්න මතු කරන්නෙම මතු වෙන්නෙම එහෙම ඒකාන්තිකව ලෝකේ දකින්නයි. එහෙමයි. සමබරව ලෝකේ දකින මනුස්සයාට සැබවින්ම පුළුවන්කම තියෙනවා දුගියා කෙරෙහිත් ඒ මනුස්සයාගේ කරුණාව තියෙනවා. එහෙමයි. ඒ මනුස්සයාට කන්න ටිකක් දෙන්න ඕන කියන අදහස තියෙනවා. ඒ තියෙන නිසා ඒ මනුස්සයාටත් පුළුවන් හැටියට උපකාර කරනවා. හැබැයි ඒ දුගියාට දීලා විතරක් හරියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණයටත් අපි පූජා කරන්න ඕන. මොකද අපි ගුණයයි මේ අවදි කරන්න උත්සාහ කරන්නේ. ඒ නිසා ගුණගරුක භාවය නවත්තන්නේ නැහැ දුගියාට සලකන්නේ. හැබැයි ගුණගරුක භාවය පවත්වන්න ගිහිල්ලා දුගියා නොසලකා හරින්නෙත් නැහැ. ඒ නිසා ඒ තැනත්තා යම්කිසි Tamanට පුළුවන් විදිහට දැන් මේවා තර්ක ගොඩ නගනවා වගේ නෙමෙයිනේ ප්‍රායෝගික ජීවිතය. එහෙමයි. සමහර විට බුද්ධ පූජාව තියන්න ආපු මනුස්සයගේ ගෙදර තව කෑම තියෙන්න පුළුවන්. එහෙමයි. තියෙනවා නම් ඒ ටිකක් ගෙනල්ලා දුගියාට දෙනවා අර බුද්ධ පූජාව හැටියට. පූජා. එහෙමයි. ඒතර ගෙදර වෙන කෑම නැතිනම් අර ගෙනාපු පූජාවෙන් කොටසක් අපි බුදුහාමුදුරන්ට පූජා කරලා ගෞරවයෙන් සදහසිතින් බුදුගුණ සිහි කරලා එතකොට සල්පයක් හෝ දෙන්නට පුළුවන් අර දුගියාගේ කුසගෙන නිවන. එහෙමයි. එතකොට මෙහෙම අවස්ථාවෝචිතව ක්‍රමයක් හදාගත්ත හැකි අපිට පැහැදිලි දැක්මක් තියෙනවා. හැබැයි පැහැදිලි දැක්ම වෙනකොට වෙනුවට අපි අගතිගාමී දෘෂ්ටියක නම් එල්බගෙන සිටින්නේ ඒතනත්තා දුගියා නොසලකා බුද්ධ පූජාව පවත්වන්නට හෝ බුද්ධ පූජාව නොසලකා දුගියාට සංග්‍රහ කරනවා කියන ওই දෙකෙන් එකක් තමයි කරන්නේ. එහෙමයි. ඒක සමාජයේ හැම විටම අගතිගාමී චින්තනය. එහෙමයි. අපි කෙටි විරාමයකට ප්‍රධාන පාලක මැදිරියට යමු වෙලා ඉක්මනින් එකතු වෙමු. අපේ ස්වාමීන් වහන්සේ අපිට දේශනා කරමින් හිටියේ මේ බුද්ධ පූජාවක් දුගියෙක් අතර බෙදනවද බුදුරජාණන් වහන්සේට දෙනකොට මේ ගුණය කොයි විදිහටද සලකාගෙන ගුණගරුක සමාජයක් කොයි විදිහටද ගමන් කළ යුත්තේ කියලා. අවසර අපේ ස්වාමීන් වහන්සේ. දැන් යමෙක් හිතනවා මේ යාචකයා යාචක භාවයටපත් උනේ පෙර සංසාරයේ දානය නොදී මේක කර්මයක් යාගේ. භාග්‍යවතුන් වහන්සේ කියන්නේ ඊටමත් පුණ්‍ය ශක්තියෙන් වැඩි කෙනෙක්. මේ අන්තරේ හින්දා තමයි මේ දෙපාර්ශවයට ලැබීම් නොලැබීම් කියලා එන්නේ. එතකොට අපි ඒ දුගියා කියන තැන හිතන්න ඕනේ නැහැ. එයාට ලැබෙන්නේ නැති කෙනෙක්. ඔබ වහන්සේ කොයි විදිහටද මේ සම්බන්ධව හිතන පුද්ගලයන් සම්බන්ධ ධර්මානුකූල? දැන් බුදුදහම කියන්නේ
මධ්‍යම ප්‍රතිපදාව. එහෙමයි. පටිච්ච සමුප්පන්න දහම. එතකොට යම්කිසි කෙනෙක් පුබ්බේ කත හේතුවාදය දැඩිවගෙන ඉන්නවා නම් ඔය විදිහට හිතන්න. ඒ කියන්නේ මේ ඔක්කොම වෙන්නේ මේ පූර්වකృత කර්ම මත. ඒතර මේ මිනිස්සු අකුසල් කරලා අකුසල් විඳවනවා. අපි කුසල් කරපු නිසා අපි සුවසේ ඉන්නවා. එතකොට ඒ නිසා මේ අකුසල් කරපු අයත් එක්ක ඒ කර්ම විඳවන්න අරිනවා මිසක් අපිට ඒකට කරන්න දෙයක් නැහැ. එහෙම හිතනවා නම් ඒතනත්තා තනිකරම අර කර්මය කර්ම විපාකය කියන එක පුබ්බේ කත හේතුවාදයක් හැටියට ග්‍රහණය කරනවා. එහෙමයි. ඔහුගේ දැක්ම සමබර නැහැ. ඊළඟට තව සමහර කෙනෙක් දැන් බුදුදහමේ අපි තේරුම් ගන්න ඕන අරවින්ද මහත්මයා හේතුඵල දැක්ම හේතුඵල දර්ශනය හේතුඵල න්‍යාය ආකාර පහකින් දක්වනවා. චිත්ත නියාම, කර්ම නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම. එහෙමයි. එතකොට මේන් කම්ම නියාමයේ විතරක් මුල් කොටගෙන අනිකුත් නියාම ධර්ම නොසලකා හරිනකොට ඔය වගේ චින්තනයකට එනවා. එහෙමයි. මේ මිනිස්සු ඉතින් මේ දෛවය අනුවනේ ජීවත් වෙන්න ලබා උපන් හැටි සාංශාරික කර්ම ඒකට ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. අනිත් අය ගැනත් එහෙම හිතනවා, තමන් ගැනත් එහෙම උපාදාන කරගන්න. අපි ලබා උපන් හැටි මේවා ඉතින් විඳින්න ඕන, කරන්න දෙයක් නැහැ. ඒතර ඒතනත්තා කිසිදු උත්සාහයක් ගන්නෙ නැහැ. තමන් වෙනස් වෙන්න උත්සාහ කරන්නේ නැහැ. සමාජය වෙනස් කරන්න උත්සාහ කරන්නේ නැහැ. අර සසරින් ගෙන ආපුවා විඳෝ ඉන්නවා. එහෙමයි. ඒතනත්තා හැබැයි බෞද්ධයෙක් කියලා කියන්න බෑ. ඔහු අර බුදුදහමේ කියවෙන පංච නියාමයන් අතර කම්ම නියාමයේ පමණක් ප්‍රමුඛ කොට අරගෙන අනිත් ඒවා නොසලකා හරිනවා. එතකොට ඔහු වැටෙන්නේ කොතනද? පුබ්බේ කත හේතුවාද. එහෙමයි. ඊළඟට තව සමහරු ඉන්නවා මනස නිසා තමයි ඔක්කොම වෙන්නේ. අනිත් ඒවා එච්චර අදාළ නැහැ. වෙන දේවල් මේ ඔක්කොම නිකන් අපි මනසින් මවා ගන්න ඒවා. ඉර තියෙන්නෙත් අපි හිතන නිසා, හඳ තියෙන්නෙත් හිතන නිසා, බඩගිනියෙන්නෙත් හිතන නිසා, සසර තියෙන්නෙත් හිතන නිසා මේ ඔක්කොම මනසයි කියලා එහෙම හිතන ඉන් ඔබට මොකුත් සලකන්නේ අර කම්ම නියාම, බීජ නියාම, ඍතුරියා. දැන් අරවින්ද මහත්තයා දැන් මම කියන්නේ ඔක්කොම තියෙන හිත නිසා නම් ආයෙනම් මෙතනින් බිත්තියක් නැහැ කියලා හිතාගෙන ගියාම ඉතින් එතනින් එහාට යන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙමයි. එතකොට එහෙම යන්න බැරි වෙලා ඒක හැප්පෙන්නේ මේ භෞතික යමකුත් තියෙන නිසානේ. එහෙමයි. ඉතින් එතකොට අර බීජ නියාම, ඍතු නියාම ආදිය ගැන අපිට සැලකිලිමත් වෙන්න වෙනවා. නමුත් සමහරු කල්පනා කරනවා ඒ මොකක්වත් ගැන හිතන්නේ නැහැ. මේ ඔක්කොම හිතත් එක්කලා, මනසත් එක්කලා. එතකොට ලෝකේ මේ සිත නිසායි සියල්ල සිද්ධ වෙන්නේ කියලා අනෙකුත් නියාම ධර්ම සියල්ලක් පසෙක දාලා සිත විතරක් මතු කරගෙන ඒකත් එක්කලා යැපෙන්න උත්සාහ කරනවා. එතකොට ඒතනත්තා යමක් තේරුම් ගන්න උත්සාහ කරලා තියෙනවා. හැබැයි ඒකෙන් අගතිගාම වෙලා විඥානවාදී තැනකට ඇදලා. එහෙමයි. ඒතර බුදුදහම කියන්නේ විඥානවාදයක් නෙමෙයි. බුදුදහම කියන්නේ පුබ්බේකත හේතුවාදයක් නෙමෙයි. ඊළඟට තව සමහර කෙනෙක් අර බීජ නියාම සහ ඍතු නියාම කියන මේ භෞතික ක්‍රියාවලිය අරගෙන කර්මය පිළිගන්නෙත් නැහැ, සිත පිළිගන්නෙත් නැහැ, මානසික ආධ්‍යාත්මික සංවර්ධනයක් පිළිගන්නෙත් නැහැ, පරලොවක් පිළිගන්නෙත් නැහැ. ඒ මොකක්වත් නැතුව හැම එකක්ම මේ භෞතික වශයෙන් සිද්ධ වෙන මේ කිමිකල් වල රසායනික වශයෙන් ඇති වෙන මේ සංයෝජනයක්, මේ මිශ්‍රණයක්. විඥානය කියන්නේත් එහෙම එකක්. ඔය කර්ම රැස් කරනවා කියන්නේත් එහෙම එකක්. විඥානය වෙනස් කරන්න පුළුවන් කිමිකල් වෙනස් කළාම කියලා ඔක්කොම භෞතිකවාදී චින්තනයකට ලඟු කරනවා. අර චිත්ත නියාම, කම්ම නියාම, ධම්ම නියාම සියල්ලක් නොසලකා. එහෙමයි. එතකොට ඒ තරත්තා යමක් හඳුනා ගන්නට උත්සාහ කරලා තියෙනවා. හැබැයි ඒ තුල හිර වෙලා ඔහු භෞතිකවාදියෙක් බවට පත් වෙනවා. බුදුදහම කියන්නේ භෞතිකවාදයක් නෙමෙයි. ඊට පස්සේ අර ධම්ම නියාම කොටස ටිකක් බහුලව අත්දකින්නකොට ධම්ම නියාම කියන්නේ බුදුරජාණන් වහන්සේටවත් වෙනස් කළ නොහැකි විශ්ව ධර්මතා. හේතුඵල වශයෙන් දේවල් සිද්ධ වෙන බව, ඊළඟට අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, ඊළඟට බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙනකොට ආලෝක පහළ වීම, ශබ්ද මතුවීම ඒවා. එතකොට සෝවාන් වෙච්ච කෙනෙක් කිසිම දාක මොනම හේතුවක් නිසාවත් සතර අපාය උපදින්නේ ඒවා නිශ්චිත ධර්මතා. එතකොට මේ ධර්ම නියාමය යම් කාලයක් අත්දකින්නකොට ඒවා ගැන අධ්‍යයනය කරනකොට කෙනෙක් ඒක විතරක් අල්ලාගෙන අර චිත්ත නියාම, බීජ නියාම, ඍතු නියාම ආදී සියල්ල පසෙක දාලා අරක විතරක් අල්ලගත්තොත් ඒතනත්තා කල්පනා මේ හැම දෙයක්ම අනිවාර්යෙන් නියත වශයෙන්ම හැමම තමයි සිදුවේ. ඒවා කාටවත් වෙනස් කරන්න බෑ. ඒවා ඉතින් වෙන හැටියට තමයි වෙන්නේ. ඒවා ලියවිලා තියෙන හැටියට, ඒවා තීරණය වෙලා තියෙන හැටියට තමයි වෙන්නේ. එතකොට ඒතනත්තා නියතිවාදී පුද්ගලයෙක් බවට පත් වෙනවා.
එතකොට බුදුදහම කියන්නේ විඥානවාදයකුත් නෙමෙයි, පුබ්බේකත හේතුවාදයකුත් නෙමෙයි, භෞතිකවාදයකුත් නෙමෙයි, නියතිවාදයකුත් නෙමෙයි. ඔය කියන නියාම ධර්ම පහේම සාධක හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන බව හරියට පැහැදිලිව දැකලා මේ ගමන සමබරව යන්න පුළුවන් නම් විතරයි ඒ තනත්තාට බුදුදහම තුල ඉදිරියට යන්න පුළුවන්. එහෙමයි. එහෙමයි. නමුත් සමහර අය අර විදිහට කල්පනා කරනවා ආයිති ඒ මිනිහා දුක්පත් වෙලා තියෙන අකුසල කර්මය නිසා ඒ මිනිහා ඒ දුක විඳගත්තා. මගේ ගමන යන එක මගේ වැඩ. එතකොට ඉතින් ඒ මනුස්සයා අසරණ වෙලා දුක්පත් වෙලා කර්ම විපාක විඳිනවා. හැබැයි ඉතින් මට ඕන නම් චිත්ත නියාමේ, බීජ නියාම, ඍතු නියාම මේවා හරියට හඳුනාගත්තාම මට පුළුවන් ඒ තනත්තාගේ කර්ම සාධකේ යටපත් කරන්න මට සහාය වෙන්න පුළුවන්. එතකොට ඒ තනත්තාගේ අකුසල කර්ම විපාකේ යම් ප්‍රමාණයකට අඩු වෙනවා. ඒ අඩු කරන්න සහාය වෙලා මම කුසලයක් කරගන්න. එහෙමයි. එතකොට ඒ කුසලය මට උදව් වෙනවා සසර ගමනේ අර මනුස්සය වගේ අසරණ භාවයටපත් නොවෙන්න. එහෙමයි. එතකොට මම බුදුරජාණන් වහන්සේගේ ගුණය සිහිපත් කරලා බුදුරජාණන් වහන්සේට පූජාවක් කළාම සීලය ප්‍රඥාව දියුණු කරගන්නට ඒ ගුණය ගීම මට උදව්වක් වෙනවා. එහෙමයි. අර අසරණ මනුස්සයාගේ අසරණකම පීඩාව දුරු කරන්න මම සහාය වුණොත් සසර ගමනේ අසරණ නොවී ඉන්නට මට ශක්තිය ලැබෙනවා. ඉතින් ওই දෙකම මට කරන්න පුළුවන් නම් ශ්‍රේෂ්ඨයි. එකක් කරන්න පුළුවන් නම් තමන්ගේ බුද්ධිය දැනුම ප්‍රඥා මත ඒක සිද්ධ වෙන්නේ. දෙකම නොසලකා හරිනවා නම් ඒත් තමන්ගේ දැනුම හැකියාව මත සිද්ධ වෙන්නේ. ඉතින් ඒවා නිශ්චිතවම මෙසේම කළ යුතුයි කියලා අපිට පණවන්න බැරි පුද්ගල විවිධත්වයක් එක්කලා තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් දෙනවා. එහෙමයි. එහෙමයි. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. එතකොට අපි මේ බුද්ධ පූජාවක් විදිහකට විහාරස්ථානයකට පූජා කරන භාග්‍යවතුන් වහන්සේ උදෙසා පූජා කරන ලද දෙයක් පූජාවෙන් පස්සේ කොයි විදිහටද ඉවත් කළ යුත්තේ? කොයි විදිහටද පරිහරණය කළ යුත්තේ? ඔව් ඇත්තටම දැන් ඔතන අපිට අපි පසුගිය සාකච්ඡා වාරයකත් ඔය සම්බන්ධව ටිකක් කරුණු කතා කළා. එහෙමයි. ඔය සම්බන්ධව අපිට ගැටලුව මතුවෙන්නේ අරවින්ද මහත්මයා දැන් අපි හිතනවා යම් කෙනෙකුට යමක් දුන්නහම ඒ දීපු දේ ඒ තැනත්තා පාවිච්චි කරන්න ඕන. එතකොට දැන් ඒ නිසානේ හාමුදුරන්ට දීලත් ඒක පාවිච්චි කළාද නැද්ද මොකක් කළාද තාම එහෙම නිකන් ගොඩ ගහලා නාස්ති වෙවි තියනවාද එහෙම කියලා පස්සේ බලන්නේ. එහෙමයි. එතකොට අපිට මේ භෞතික ද්‍රව්‍යයන් යමකට යෙදුවහම ඒක තවමත් ඒ විදිහට विद्यමානව තියනවා දකින්නකොට අපිට නිකන් හරි අමාරුවක් ඇති වෙනවා. ඒ අමාරුව ඇති වෙන්නේ මොකද මේ භෞතික දේවල් වලට යම්කිසි වටිනාකමක් අපි ආරෝපණය කරලා තියෙනවානේ. ඒ භෞතික දේවල් වලට ආරෝපණය කරලා තියෙන වටිනාකම නිසා අපිට හිතෙන්නේම අපරාධ මේවා නාස්ති වෙලා යනවා. මේ ලෝකේ බොහෝ දේවල් ඇති වෙලා නැති වෙලා යන ඕන තරම්. එහෙමයි. හැබැයි අර අප විසින් ඒවා සංස්කරණය කරලා ගොඩ නැගුවාම ගොඩ නැගලා ඒකට යම්කිසි වටිනාකමක් තිබ්බහම අපිට හිතෙන්නේ මේවා නිකන් අපත යනවා. දැන් මොහොතේ කොච්චර රන් රිදී මුතුමැණික් ඇද්ද? ඒතකොට ඒවා මොහොත පතුලේ ඔහෙ තියෙනවා. ඉතින් අපි දන්නේ නැහැනේ. ඒ දන්නේ නැති නිසා අපට 아무තු අමාරුවක් නැහැ අපරාධේ මේවා අපත යනවා කියන්නේ. එතකොට නිදන් කරපු තැන්වල කොච්චර ඒ සම්පත් එහෙම ඇද්ද පොළොවේ යට. එහෙම තිබුණා කියලා අපට අමාරුව නැහැ. හැබැයි දැනගත්තු ගමන් අපට ලොකු අමාරුවක් ඇති වෙනවා. අපරාධය අරගෙන මේ පොළොවේ යට මෙහෙම තියෙනවා. ඊට පස්සේ නලියනවා අපි. ඒ මොකද ඒක තියෙන බව දැනගෙන ඒකට අගයක් ආරෝපණය කරපු ගමන් අපට ලෝකය අපට බරක් වෙනවා. එහෙමයි. එතකොට මේ භෞතික සම්පත් කියන ඒවට මිනිස්සු හැටියට අපි ලොකු අගයක් දීලා තියෙනවා. ඒ අගයක් දීලා තියෙන නිසා ඒක අපත යනවා විනාශ වෙනවා කියලා අපිට ලොකු අමාරුවක් ඇති වෙනවා. ඉතින් හැබැයි ඒක අර තව කෙනෙකුට දුන්නාම කාලා ඒක අහෝසි වුණාම අපිට පේන්නේ නැතු යනවනම් එතනින් පස්සේ අපරාධේ මං දීපු දේ මේ මිනිසයා කෑවා කාලා දැන් ඒක අසුචි බවටපත් වෙනවනේ. එහෙම අපට අමාරුවක් එන්නේ නැහැ. ඇයි අමාරුවක් නැත්නම් ඒක පේන්නේ නැහැ දැන් එතනින්. එතකොට පේන්නේ නැතුව කොච්චර දේවල් අපතේ ගියත් විනාශ වුණත් ඒක අපට අමාරුවක් නැහැ. අර එන්නේ දේවල් විනාශ වෙනකොට ඒ ගැන අපට ලොකු අපහසුතාවක් මතුවෙනවා. ඉතින් ඒක වරදක් කියලා කියන්න බෑ. ඒක තමයි සත්ත්ව ගතිය. එහෙමයි. දැන් අපි තේරුම් ගන්නට ඕන දේ තමයි දැන් බුද්ධ පූජාව තියලා ඒක එහෙමම පවතිනකොට දැන් මේක අපතයාමක්ද එහෙම නැත්නම් එකකින් ගත යුතු හැබැයි ප්‍රයෝජනය අරගෙන ඉවරද දැන්? එහෙමයි. දැන් ආහාර ටිකක් මිනිසෙකුට පූජා කළාම කෑවෙන් පස්සේ ඒක මල මුත්‍ර බවට පත් වෙලා වැසිකිළියට යනවා. එතකොට ඒකෙන් ගත යුතු ප්‍රයෝජනය අරගෙන ඉවරයි.
ඒ වගේ බුදුරජාණන් වහන්සේට අපි ගුණ සිහි කරලා යමක් පූජා කළාම ඒ පූජා කිරීමේ කාර්යය නිම වෙනකොට අපි එකෙන් ගත යුතු ප්‍රයෝජනය අරගෙන ඉවරයි උසස්ම ප්‍රයෝජන. එහෙමයි. දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ තාමත් මේක එහෙමම තියෙන එකයි. එහෙමයි. ඒ සම්බන්ධව තමයි ලෝකෙ විවිධ ගැටලු මතුවෙන්නේ. එහෙමයි. දැන් ඔය සම්බන්ධව රේරුකාණේ මහානායක හාමුදුරුවෝ පැහැදිලි කරනවා ධර්ම විනිශ්චය ග්‍රන්ථයේ 13 වෙනි ප්‍රශ්නය සම්බන්ධව තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් පසු උභතෝ සංඝයාගේ මැද්දේහි සදාතුක බුද්ධ ප්‍රතිමාවක් තබා ප්‍රතිමා වහන්සේ ඉදිරිපිට පාත්‍රයක් තබා පළමුවෙන් සියල්ල තථාගතයන් වහන්සේට පුදා සංඝයාට දන් දීම වශයෙන් පළමු වන සංඝික දාණය දිය හැකි බව දක්වා එහිදී බුදුන් වහන්සේ උදෙසා පිදූ ආහාර පාන ආදියට කල යුතු දෙය දක්ෂිනා විභංග සූත්‍ර අටුවාවෙහි මෙසේ විස්තර කර තිබේ. එහි බුදුන් වහන්සේට යමක් පුදන ලද නම් එයට කුමක් කළ යුතුද? යම් වත්ත සම්පන්න භික්ෂුවක්, ඒ කියන්නේ වත් පිළිවෙත් කරන භික්ෂුවක් බුදුන් වහන්සේට උපස්ථාන කෙරේ නම් ඒ භික්ෂුවට දිය යුතුය. පියාට අයිති දේ පුත්‍රයාට පැමිණෙන බැවින් භික්ෂු සංඝයාට දෙන්නටද වටනේය. තෙල් හා ගිතෙල් ගෙන පහන් දැල්විය යුතුය. වස්ත්‍රගෙන පොඩි එසවිය යුතුය. විහාරාදියට ගෙන ගොස් පුදා ඇති ආහාර පාන ආදිය ගැන පිළිපැදිය යුතු සැටිද මේ අටුවා පාඨය අනුව කිය යුතුය. විහාරයේහි වත් කරන භික්ෂුවක් විසින් ඒවා ගත යුතුය. නිබඳ වත් කරන භික්ෂුවක් එහි නැතිනම් පැමිණි භික්ෂුවක් විසින් වත් කොට ඒවා ගත යුතුය. වත් කොට ගැනීමට කල් මද නම් ගෙන පසුව වත් කළ යුතුය. වත් කරන අයට ඒවා උවමනා නැතිනම් පියා සතු දේ පුතුන්ට හිමි බව සලකා කැමැති භික්ෂුවක් විසින් ඒවා ගත යුතුය. ගන්නා භික්ෂුවක් නැති කලෙහි වත් කරන ගිහියෙකුට උවද ගැනීමෙන් වරදක් නොවිය හැකිය. පූජාසන පවිත්‍ර කරනු පිණිස පිදූ ආහාර පාන ඒ තැන් වලින් ඉවත් කළ යුතුයමය. අහක දැමිය යුතු වන ඒ ආහාර පානයන් වත් කරන්නවුන් නොගනිත් නම් කවරකු විසින් උවද ගැනීමෙන් පාපයක් නොවිය හැකිය. ඉවතලන බුද්ධ පූජාව අනුභව කරන දුගී මගී යාචකාදීන්ට එයින් පාපයක් නොවේ. විහාරයේහි චෛත්‍යයේහි බෝධියේහි ප්‍රයෝජනයට යෙදිය හැකි යමක් වේ නම් ඒ සඳහාම යෙදිය යුතුය. වත් කරන්නවුන් විසින් උවද නොගත යුතුය. බුද්ධ සන්තක වස්තුව සොරකම් කිරීම ඉමහත් පාපයකි. විහාරයේහි වත් කරන්නවුන්ට බුදුන් වහන්සේ උදෙසා පුදන ආහාර පාන ගැනීමෙන් වරදක් නැතත් ඒවා නොගෙන වත් කිරීම ප්‍රශංසනීයයි. බුදුනට ලැබෙන ප්‍රත්‍ය භුක්ති විඳීමෙන් වත් කිරීමෙහි එතරම් වටිනාකමක් නැත. ආනන්ද ස්තවිරයන් වහන්සේ විසින් 25 වසක්ම තථාගතයන් වහන්සේට උපස්ථාන කළහ. උන්වහන්සේ බුදුනට ලැබෙන කිසිම ආමිෂයක් නොපිළිගත්හ. උන්වහන්සේ උපස්ථාන තනතුර පිළිගත්තේද බුදුන් වහන්සේට ලැබෙන ප්‍රණීත චීවර පිණ්ඩපාත නොපිළිගැනීමේ වරය බුදුන් වහන්සේගෙන් ලබාගෙනමය. විහාරාදීෙහි වත් කරන ඒවා රැක බලාගෙන ඉන්න භික්ෂූන් වහන්සේලා ආනන්ද ස්තවිරයන් වහන්සේගේ චරිතය ආදර්ශයට ගනිත්වා. දැන් නායක හාමුදුරුවෝ මේකෙදි පැහැදිලි කරනවා අර අට කතා පාඩේ විස්තර කරමින් එහෙමයි. බුදුරජාණන් වහන්සේට පූජා කරපු දේ ඒ ආහාර පාන ආදී වත් කරනකොට වත් පිළිවෙත් කරන නිබඳව විහාරයේ වත් පිළිවෙත් කරන භික්ෂුවක් ඉන්නවා නම් උන්වහන්සේට ඒවා ලබා ගැනීම වරදක් නෙමෙයි. හැබැයි ඒ අතර බුදුහාමුදුරුවෝ බුද්ධ පූජාව වෙනුවෙන්ම යමක් පූජා කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒව ගිතෙල් තියනවා නම් ඒ තෙල් වලින් පහන් දල්වන්න. ගිතෙල් තියනවා නම් ඒ ගිතෙල් වලින් පහන් දල්වන්න පුළුවන්. නැත්නම් චතුමදුර ආදී සකසලා පූජා කරන්න පුළුවන්. එතකොට වස්ත්‍ර පූජා කරලා තියනවා නම් ඒ වස්ත්‍ර ආදිය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කොඩි මසන්න ආදිය පාවිච්චි කරන්න පුළුවන්. තවත් ඒ බුද්ධ පූජාව ආශ්‍රිතව දේවල් වලට ඒවා යොදා ගන්නට පුළුවන්. එතකොට එහෙම බුද්ධ පූජාව සඳහාම යොදවන්නට පුළුවන් දේවල් අනිත් අය ගන්න එක සුදුසු නෑ. අර ආහාර පාන වගේ නරක වෙලා ඉවත දාන්නට සිදුවෙන දේවල් ගැනීම වරදක් නෙමෙයි කියන බවයි කියන්නේ. එහෙමයි. එතකොට එහෙම නිබඳවවත් පිළිවෙත් කරන භික්ෂුන් වහන්සේ නමක් නැතිනම් తాවකාලිකව වත් කරන භික්ෂුවකට ගන්න පුළුවන්. తాවකාලිකව වත් කරන කෙනෙකුට නැතිනම් පැමිණි ඕනෑම භික්ෂුවකට ගන්නට පුළුවන්. ඒ වෙලාවට සුළුවත් පිළිවෙතක් හෝ කරන්න.
එහෙමයි. වත්පිළිවෙත් කරලා ගන්න වෙලාවක් නැත්තම් අරගෙන පාවිච්චි කරලා පස්සේ හෝ වත්පිළිවෙත් කරන්න. ඉතින් අන්තිමට නායක හඳුර එතන පැහැදිලි කරනවා එහෙම වත්පිළිවෙත් කරන භික්ෂුවක් නැතිනම් ගිහියෙකු විසින් වත්පිළිවෙත් කරලා ඒ ආහාර පාන ආදී ඉවත දාන දේවල් අවශ්‍ය නම් ගැනීම වරදක් කියලා අපරාධයක් කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. එතකොට හැබැයි බුදුහාමුදුරෝ සතු දේවල් සොරසිතින් ගැනීම යෝග්‍ය නැහැ. එතකොට ඒක බරපතල අපරාධයක් වෙනවා. ඒ වගේම උන්වහන්සේ එහිදී පැහැදිලි කරනවා දැන් ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට උපස්ථායක තනතුර බාර ගන්නකොටම බුදුහාමුදුරුවන්ගෙන් වර කිහිපයක් ගත්තා. එහෙමයි. එතකොට ඒන් එකක් තමයි තථාගතයන් වහන්සේට ලැබෙන චීවර පිණ්ඩපාත ආදිය මට නොදිය යුතුය. එහෙමයි. එතකොට ඒක ප්‍රතිපත්තියක් හැටියට උන්වහන්සේ පවත්වගත්තා. ඒක සමාජයෙන් එන අපවාද වලින් වළකින්නටත් විවිධ පැති වලින් ඒක වැදගත් වෙනවා. ඉතින් නායක හඳුරෝ කියන්නේ අර බුදුරජාණන් වහන්සේට වතාවත් කරන නිසා මට මේක උචිතයි කියලා ගත්තට කමක් නැහැ. ඒක වරදක් නැහැ. නමුත් බුදුහාමුදුරුවන්ට ලැබෙන දේ නොගෙනම උන්වහන්සේ වෙනුවෙන් වත්පිළිවෙත් කරන්න පුළුවන් නම් තමයි වඩා යෝග්‍ය වෙන්නේ. එහෙමයි. එහෙම නැති වුණොත් නිකන් අර වේතනයක් ලබන සේවකයෙක් වගේ වෙනවනේ. එහෙමයි. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. ඒ වගේම දැන් මේ කියන්නේ ඒ ද්‍රව්‍ය ලබා ගන්නම වත්පිළිවෙත් කරන්නත් සිතුවිලි ඇති වෙනවා. එහෙමයි. ඉතින් මේවා හරියම පරිස්සමින් තේරුම් ගන්නට ඕන අපි. දැන් අපි හිතමු කාලාන්තරයක් ওই විදිහට දේවල් කරගෙන යනකොට අපි දන්නේම නැතුව අපි ඒවත් එක්ක බද්ධ වෙනවා, ඇබ්බැහි වෙනවා. ඇබ්බැහි වෙලා ඒ බුදුහාමුදුරන්ට පූජා කරන දේ අනිවාර්යෙන් මට ලැබෙන්න ඕන වගේ එකක් අපි ඇති කරගන්නවා. එහෙමයි. එතකොට එහෙම වුණාම ඒක බුද්ධ පූජාවද ඒක මට ලැබෙන එකද කියලා හිතා ගන්න බැරි. දැන් ඔය අපිට මතකයි අපි පොඩි කාලේ නායක හඳුරෝ කියන එක කතාවක්. ඒක පන්සලක හිටියලු ඇබිත්තෙක්. ඇබිත්තයා කියලා ඒ කාලේ කියන්නේ පන්සලේ උපස්ථායකයටනේ. එහෙමයි. එතකොට වැඩි හිටියා වුණත් ඇබිත්තයා කියලා තමයි හඳුන්වන්නේ. එතකොට මේ ඇබිත්තයා පුරුදු වෙලා හිටියා බුද්ධ පූජාව ගෙනල්ලා ඒක තමයි ඔහු අනුභව කරන්නේ. මොකද දැන් ඔය සමහරුන්ට තියෙන ලොකුම අමාරුවක් තමයි බුදුහාමුදුරන්ට දැන් මේ හොඳම දේ ප්‍රණීතම දේ අග්‍ර දේනේ පූජා කරන්නේ. ඉතින් අර තව කොච්චර ಜಾති තිබුණත් අර බුද්ධ පූජාවට බෙදපු එකම ඛණ්ඩ ලොකු කෑදරකමකුත් සමහරුන්ට ඇති වෙනවා. ඉතින් දැන් අර ඇබිත්තයත් මේ විදිහට පුරුදු වෙලා හිටියා බුද්ධ පූජාව බෙදලා පූජා කළාම ඒක අස් කරලා ඒක තමයි ඔහු අනුභව කරන්නේ. ඉතින් දැන් කාලයක් යනකොට බුද්ධ පූජාව කියන්නේ මගේ ආහාර වේලයි කියන තරමට දැන් මේකත් එක්ක බද්ධ වෙලා. ඉතින් දවසක් මේ ඇබිත්තයට හෙම්බිරිස්සාව හැදුවා. ඊට පස්සේ දැන් දානේ ගෙනල්ලා උපාසකම්මලා බුදුහාමුදුරන්ට පූජා කරන බුද්ධ පූජාවට මුං යට බෙදන්න හදනකොට ඉක්මනට දුවගෙන ගිහිලා කිව්වා අද බුද්ධ පූජාවට මුං යට බෙදන්න එපා මට හෙම්බිරිස්සාව. ඒ මොකද දැන් මේ බුද්ධ පූජාවද මගේ කෑම වේලද කියලා මිනිහට තෝරගන්න බෑ. එහෙමයි. ඒ මට්ටමට කලක් යද්දී අපේ සිතුවිලි පටලැවෙනවා. ඒක අපේ අයිතිවාසිකමක්. ඒක අපට ලැබෙන්න ඕන වගේ. ඉතින් අන්න ඒ නිසයි කියන්නේ බුද්ධ පූජාවට පූජා කළ දේ ඉවත දැම්මත් ඒක අනුභව කරන්න බැහැියක් ඇති කරගන්න එපා. ඉතින් අර තර්ක විතර්ක අර ඉන්නවනේ නිකන් ප්‍රශ්න ගුන්ටිකයෝ වගේ ප්‍රශ්නම අහලා ඒකෙම හැප්පෙන අය තර්ක විතර්ක කරන අය. ඉතින් ඒගොල්ලෝ ඕවා හාර එතකොට මෙහෙම වුණොත් මොකද කරන්නේ? මෙහෙම වුණොත් මොකද කරන්නේ? ඉතින් ඒ හැම මොහොතකම අපි ස්ථානෝචිත ප්‍රඥාවෙන් සද්ධාවෙන් කටයුතු කරන්න ඕනේ. ඉතින් වෙන දැන් මේක කියන හැටියට නායක හඳුරු පැහැදිලි කරන විදිහට යම් කිසි කෙනෙකුට වෙන කණ්ඩම දෙයක් නැත්තම් අර ඉවත දාන පදනමේ ඒක අයින් කළාට පස්සේ ඒක අනුභව කළයි කියලා ඇති වැරද්දක් නැහැ. හැබැයි අර බුද්ධාසනය මත පූජා කරලා තියෙන දේ වංචනික අදහසින් ගන්නවා නම් ඒක සුදුසු නැහැ. ගරු සරුවක් නැතුව ගන්නවා නම් ඒක සුදුසු නැහැ. ඒක තමන්ගේ කෑම වේලයි කියලා අයිතිවාසිකමක් හදාගෙන ගන්නවා නම් ඒක සුදුසු නැහැ. ඒක බුද්ධ පූජාවට තියලා ඒකෙන් බල්ලටත් සලකන්න පුළුවන් කියලා හිතාගෙන නම් දානේ ටික බෙදන්නේ ඒක යෝග්‍ය නැහැ. ඉතින් අන්න ඒ විදිහට අපේ මේ ප්‍රතඥ සිතුවිලි පටලැවිලා අකුසල් කරගන්න එකෙන් වළක්වන්න තමයි බුදුරජාණන් වහන්සේට පිදූ දේ ඉවත දැම්මත් ඒක අනුභව නොකර ඉන්නවා නම් හොඳයි කියලා පැහැදිලි කරන්නේ. එහෙම නැතුව ආහාර පාන ආදී නිශ්චිත ඒ ඉර හැරුණට පස්සේ කොහොමත් ඒවා ඉවත් කරනවානේ. ඉතින් ඒ ඉවත් කරන දේ කහලගොල්ට වීසි කරන දේ ඒක සතෙකුට කන්න දුන්නයි කියලා මිනිස්සෙක් කෑවයි කියලා ඒක අපරාධයක් නෙමෙයි. හැබැයි බොහොම ප්‍රවේශම් වෙන්න ඕන
අපි කුසලය අකුසලය තේරුම් අරගෙන අපේ සිත අර වංචනික ධර්ම වලට ඇද වැටෙන්නේ නැති වෙනවා. නැති වෙන්නේ. එහෙමයි. එහෙමයි. කෙටි විරාමයක් සඳහා ඉක්මනින් ප්‍රධාන පාලක මැදිරිය හා සම්බන්ධ වෙලා නැවතත් අපි වැඩසටහන පටන් ගමු. අපි සාකච්ඡා කරමින් ඉන්නේ අපේ ස්වාමින් වහන්සේත් එක්ක මේ වත් පිළිවෙත් සිදු කරමින් කොයි විදිහටද බුද්ධ පූජාවක් අවසන් කළ යුත්තේ කියන කාරණාව. අපේ ස්වාමින් වහන්සේ මේ සමාජයේ තියෙනවා පොඩි මිනිසුන් අතර ගැටලුකාරී ස්වභාවයක්. මේ බොහෝ අය මේ බුද්ධ පූජාවෙන් වැළකීලාත් ඉන්නවා මේ කාරණාව නිසා. බොහෝ අය හිතනවා මේ බුද්ධ පූජාවක් හෝ මේ සම්බුද්ධ පූජාවකට අදාළ කාර්යයක් කරනකොට නිසි ගාථා තියෙනවා. මේ ගාථා සජ්ජායනා කරන්න ඕනේ. මේ ගාථා සජ්ජායනා නොකිරීම ඒ පූජාව සම්පූර්ණ නොවීමක්. එහෙම කියලා මම ගාථා දන්නේ නැහැ. ඒක නිසා මම මේකට සහභාගී වීමට සුදුසු නැහැ. අපේ ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ බුද්ධ පූජාවක් කිරීමේදී ගාථා කීම අනිවාර්ය කටයුත්තක්ද? ඇත්තටම ගාථා කිව යුතුයි කියලා නියමයක් නැහැ. අපිට දැන් අතීත කාලේ ස්වාමීන් වහන්සේලා මේ ගාථා රචනා කරලා තියෙන්නේ කරුණු කිහිපයක් පදනම් කොටගෙන අර නිවැරදිව නිසි විදිහට බුදු ගුණ සිහිපත් කරලා ඒ පූජාවක් තියන්න මනස ගොනු කිරීමේ අරමුණ වශයෙන්. එහෙමයි. ඒ වගේම එකම විදිහකට හැමදෙනාම ඒ කටයුතු කරන්නට යොමු කිරීමක් වශයෙන්. එතකොට සමහර දේවල් අපිට ගිලිහෙන්නේ නැතුව අනිවාර්යෙන් ඒවා පවත්වාගෙන යාමේ යම්කිසි වැඩපිළිවෙලක් වශයෙන්. අන්න ඒ විදිහට තමයි මේ ගාථා නිර්මාණය කරලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි නොදන්නා භාෂාවකින් ගාථාවක් කියන එක හෝ දන්නා භාෂාවෙන්ම වාක්‍යයක් කියන එක හෝ ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. අපිට බුද්ධ පූජාවකදී වැදගත් වෙන්නේ බුදු ගුණ සිහි කරලා ගෞරවනීය සිතින් අපිට ඒ අදාළ පූජාව සිද්ධ කිරීම. ඒ නිසා බුද්ධ පූජාවක් කරනකොට හොඳම දේ තමයි පියවර 3ක් අපට අනුගමනය කරන්න පුළුවන් වඩාත් අර්ථවත්ව බුද්ධ පූජාවක් තියන්න. පළවෙනි පියවර තමයි අපි කරන පූජාවෙහි ගති ලක්ෂණ ස්වභාවය හොඳට විමසා බලන්න. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් අපි පහනක් නම් පූජා කරන්නේ පහනෙන් කෙරෙන්නේ අන්ධකාරය දුරු කරලා ආලෝකය පතුරවන. ආලෝකයෙන් කෙරෙන්නේ හැම දෙයක්ම දකින්නට සලස්වන. එතකොට ඊට වඩාම ගැළපෙන බුද්ධ ගුණය අපට ඒ අසුරින් සිහි කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව. එතකොට උන්වහන්සේගේ ප්‍රඥාව ආලෝකයක්. ඒ ප්‍රඥා ආලෝකයෙන් අවිද්‍යාව නැමැති අඳුර දුරු වුණා. හැම දෙයකම යථාර්ථය මනවින් දැක්ක අවබෝධ කළා. එතකොට මේ ප්‍රඥාවෙන් අවිද්‍යාන්ධකාරය දුරු කරලා ලෝකේ මනවින් අවබෝධ කළ බුදුරජාණන් වහන්සේට අඳුර දුරු කරන්නා වූ මේ ප්‍රදීපාලෝකය මම පූජා කරනවා. එහෙමයි. ඊට පස්සේ තුන්වෙනි පියවර තමයි මේ කුසල බලයෙන් මගේ චිත්තසංතානයේ අවිද්‍යාන්ධකාරය දුරු වෙලා ප්‍රඥාවේ ආලෝකය ජනිත කරගන්න මේ කුසලය මට උපකාර වෙනවා. එහෙමයි. එතකොට පූජා කරන ද්‍රව්‍යයේ ගුණාත්මක බව හරියට තේරුම් ගත්තා. ඒ අසුරින් යම්කිසි බුදු ගුණයක් සිහිපත් කරලා පූජාව කළා. ඒ අසුරින් යම්කිසි හොඳ ප්‍රාර්ථනාවක් අදිෂ්ඨානයක් කරගන්න. එහෙමයි. එතකොට ඔය පියවර තුන තමයි අපිට වඩාම වැදගත් වෙන්නේ. ඉතින් ඔය ටික ඔහොම කරන්න කෙනෙකුට ගාතාවක් ඕනනම් හදා ගන්න පුළුවන්, වාක්‍යයක් ඕනනම් හදා ගන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. අර සමහර කෙනෙක් දැන් ගාතාවකට වාක්‍යයකට හිර වුණාම අර්ථය මොකක්වත් නැහැ. ඔහේ අරව කටපාඩම් නිසා කියනවා. දැන් ගොඩක් දෙනා ගාත පාඩම් කරගෙන වන්දනා කරන්න ගියන් පස්සේ මනස වෙන කොහෙවත් ගාත ටික කියාගෙන යනවා, වාක්‍ය කියාගෙන යනවා. හැබැයි මනස එතන නැහැ. හැබැයි අපි අර අවංකව ඒ වෙලාවට අපේ මනසින් අර විදිහට කරන පූජාවේ අර්ථය හිතලා බුදු ගුණය හිතලා ප්‍රාර්ථනා කරගන්න එහෙම ඒ වෙලාවේ කරන්න යොමු වෙනකොට අපේ මනස ඒකත් එක්කලා පවතිනවා අවධානය. ඉතින් ඒකයි වඩා වැදගත් වෙන්නේ.
දැන් ඔය සම්බන්ධව රේරුකාණේ මහානායක හාමුදුරුවෝ ධර්ම විනිශ්චය පොතේ 15 වෙනි ප්‍රශ්නයේ යටතේ පැහැදිලි කරනවා වැඳුම් පිදුම් කිරීමට ගාථාවන් උවමනා බවක් පිටකත්‍රයේහි හෝ අටුවා ටීකාවල හෝ සඳහන් වී නැත. පැරණියන් වැඳුම් පිදුම් කළේ ගාථා කීමක් නැතිවය. චෛත්‍යය හෝ බෝධිය වැඳිය යුතු ආකාරය සාමාන්‍ය ඵල සූත්‍ර අටුවාවෙහි දක්වා ඇත්තේය. සෑමලුවට නැග ඉදින් සෑය මහත් වේ නම් තුන්වරක් ප්‍රදක්ෂිනා කොට සතර තැනකදී වැඳීම කළ යුතුය. ඉදින් සෑය කුඩා නම් එසේම ප්‍රදක්ෂිනා කොට අට තැනකදී වැඳිය යුතුය. චෛත්‍ය වැඳ බෝමලුවට පැමිණියහු විසින් බුදුන් වහන්සේ ඉදිරියෙහි මෙන් ගෞරව කොට බෝධිය වැඳිය යුතුය. ගාථා කිය යුතු බවක් එහි සඳහන් වී නැත. එහි සඳහන් වන්නේ ප්‍රදක්ෂිනා කරමින් තනින් තන නැවතී පසඟ පිහිටුවා වැඳිය යුතු බවය. මේ කරුණ මෙසේ තවත් අටුවාවලද සඳහන් වී ඇත්තේ. වැඳුම් පිදුම් කිරීමෙන් ලත් අනුසස් දැක්වෙන කතා බොහෝ ගණනක් අපදාන විමානවත්තු යනාදී පොත්වල එන්නේ. කවරකු විසින්වත් ගාථා කියා වැඳුමක් පිදුමක් කළ බවක් ඒ කතාවල සඳහන් නොවන්නේ. අපදානයේ කතා කීපයක ගාථා කියා බුදුන් වහන්සේට ස්තුති කළ බව සඳහන් වී ඇත්තේ. ඒ අය ගාථා කීයේ ස්තුති පූජාවක් වශයෙන්. බුදුන් වහන්සේ ජීවමාන කාලයේදී උන්වහන්සේ වෙත පැමිණෙන ජනයා ගාථා කියා වඳින්නට පටන් ගත්තා නම් කොතරම් අවුලක් වේද කියා සිතා බැලිය යුතුය. උන්වහන්සේ වෙත පැමිණෙන අය වැඳීම් කළේ ගාථා නැතිවය. මල්ලාදිය පිදුවේත් ගාථා නොකියාය. එසේම දැනුදු ගාථා නොකියා වැඳීම හා මල් පහන් ආදිය පිදීම කලාට වරදක් නැත. විහාරයට චෛත්‍ය මළුවට බෝ මළුවට ගොස් පසඟ පිහිටුවා තුෂ්ණීම් භූතව වැඳාම වැඳීමේ කුසලය අත්පත් වේ. බුදුනට පිදීමේ අදහසින් මල් පහන් ආදී පූජාසන මත තැබුවාම පූජා කිරීමේ කුසලය අත්වේ. ගාථා නොකීමෙන් වැඳීම් පිදීම් සිදු නොවීමක් නැත. ඇතැම්හු ගාථා කියන්නත් උවමනාමයයි වරදවා සිතාගෙන ගාථා නොදැනීම නිසා වැඳුම් පිදුම් කරන්නටද නොයති. එය වැරදි හැඟීමකි. ගාථා නොදත් අය විසින් ගාථා නොකියා වැඳුම් පිදුම් කළ යුතුය. ඇතැම්හු තමන් ගාථා කියන්නට නොදත් බැවින් වැඳුම් පිදුම් කරන්නට උවමනා වූ විට ගාථා කියවා ගන්නට තවත් අය සොයමින් වෙහෙසෙති. දේව පූජාවලට කපුවකු සොයන්නාක් මෙන් බුද්ධ පූජා කිරීමට ගාථා කියවන අය සෙවීමට උවමනා නැත. කියවන කෙනෙකු ඇතිනම් ගාථා කියවා ගත්තාට වරදක් නැත. ගාථා කීමේ සිරිත මෑත කාලයේහි ඇති වූවකි. තේරුමක් නොදැන ගාථා කීමේ එතරම් පළක් ඇති වැඩකැයි නොකිය හැකිය. තේරුම දැනගෙන ගාථා කියනවා නම් එසේ කරන්නාහට වචනයක් පාසා කුසල් ඇතිවේ. ගාථා කියන පින්නතුන් ඒවායේ තේරුම දැනගන්නටත් උත්සාහ කළ යුතුය. වැඳුම් පිදුම් කිරීමේදී සිය බසින් ගෙතුණු තුනුරුවන් ගුණ පාඨ භාවිත කිරීම වඩාත් හොඳ බව කිය යුතුය. වැඳුම් පිදුම් කිරීමේදී රත්නත්‍රය ගුණ කී පමණට පින් සිදුවන බව සැලකිය යුතුය. එහෙමයි. තොරනායක හඳුර පැහැදිලි කරන්නේ ගාථා කියන්නටම ඕන කියලා නියමයක් නැහැ. අතීත කාලේ වැඳුම් පිදුම් කරපු අයගේ කතා ප්‍රවෘත්ති වල එහෙම ගාථා කියපු බවක් සඳහන් වෙන්නේ නැහැ. එහෙමයි. බුදු ගුණ සිහි කරගෙන සදහැසිතින් වන්දනා කිරීම, පූජා කිරීමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් යම්කිසි කෙනෙක් ගාථා කියනවා නම් ඒකේ වැරද්දක් නැහැ. ඒවා තේරුම දැනගෙන කියන එක තමයි වඩාම යෝග්‍ය වෙන්නේ. එහෙමයි. සමහර තැන්වලදී ගාථා කියපු අවස්ථා ගැන සඳහන් වෙනවා. හැබැයි ඒ ගාථා කියලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කරමින් ස්තුති පූජාවක් කිරීමක් හැටියට. එහෙමයි. තථාගතයන් වහන්සේ සූර්යයා වගේ ප්‍රඥාවෙන් බබලනවා. එතකොට උන්වහන්සේ අවිද්‍යාන්ධකාරය දුරු කළා. මහා ගුණස්කන්ධයක් ඇති කෙනෙක්. මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ගුණය තම තමන්ට දැනෙන හැටියට ගීතවලට ගාථාවලට නගලා ස්තුති පූජාවන් කරපු අවස්ථා තියෙනවා. ඉතින් ඒක දැන් මල් පූජා කරනකොට ගාථාවක් කීම එකක්, ස්තුති පූජාව කිරීම තවත් එකක්. එහෙමයි. ඉතින් මේ විදිහට ඒවා තේරුම් අරගෙන කරන්න පුළුවන්. ඉතින් මහානායක හඳු පැහැදිලි කරන්නේ දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එහෙම ගාථා කියන්න ගියා නම් එහෙම ඉතින් ඒක කෙලවරක් නැති මහා අර්බුදයක්. දැන් එහෙම අත්දැකීමක් මටත් තියෙනවා. එහෙමයි. දවසක් ඔය මම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලේ මම පන්සලෙන් එදා පිටත් වෙන්න ටිකක් ප්‍රමාද වුණා. මම දැන් ඉක්මනින් පාරට යන්න ගියා. දැන් තව පොඩ්ඩකින් බස් එක එන නිසා. එහෙමයි. ඉතින් ඔහොම යනකොට පන්සල කිට්ටුවේ ඉන්නවා නිතරම මත්පැන් බීලා ඉන්න මිනිස්සෙක්. හැබැයි හරිම සද්ධාවන්තයි.
ඉතින් දැන් මම පාරට වේගෙන් යනකොට අර පුද්ගලයා අනිත් පැත්තේ පාරේ ඉඳලා හරියට මගේ ඉස්සරහටම ආවා. එහෙමයි. එනකොටත් හොඳටම බීලා. ඉතින් අනේ අපේ හාමුදුරුවෝ වඩිනවා කාලෙකින් දැක්කේ කියලා වල්ලා මිනිහා එහෙම්මම පාර මැද්දේ දන ගහලා දැන් මට වැන්දා. මගේ කකුල් දෙක අල්ලගෙන. එහෙමයි. වැඳලා දැන් නිකන් වැන්දට එයාට හිතට මදි. ඊට පස්සේ සීලවන්තං ගුණවන්තං අර එහෙම මිනිහා දන්න හැටියට වැරදි කැඩි කැඩි අර ગાත ටික කිව්වා. ඒක කිව්වත් මිනිහට ඒක ප්‍රමාණවත් මදි. ඊට පස්සේ දැන් මිනිහා කකුල් දෙක අල්ලගෙන ඔළුව තියාගෙන කකුල් දෙක උඩින් කරණීය මෙත්ත සූත්‍රය කියන්න පටන් ගත්තා. දැන් අර කියපු ગાත මදි. අන්තිමට දැන් බස් එක ගියා මට යන්න බස් එකක් නැහැ. දැන් මෙයාගේ වැඳුම පිළිගන්න කිව්වා. එහෙමයි. ඉතින් දැන් කකුල් දෙක අල්ලගෙන ඒ උඩ නලල තියාගෙන වඳිනකොට මට කකුල ගසා දාලා යන්නත් බැහැ. නවත්තන්න කිව්වට වැඩකුත් නැහැ. එහෙමයි. ඉතින් මම ඒක විඳගෙන හිටියා. අන්තිමට ඉතින් බස් එක ගිහිල්ලා එදා ඊළඟ බස් එක ඇවිල්ලා යනකොට කොහොම හරි පැයක් විතර පරක් වුණා මම එදා පන්තියට යනකොට. එහෙමයි. ඉතින් ඒ ගාථා කියන්න ගියාම ඉතින් ජීවමාන බුදුහාමුදුරුවන්ට ගාථා කියන්න ගියා නම් එහෙම උන්වහන්සේට ඉතින් වෙන කාර්යයකට වැඩම කරන්න හම්බ වෙන්නේ නැහැ ඔය විදිහට තමයි. එහෙමයි. ඒ නිසා ගාථා කීම අත්‍යවශ්‍ය කාරණයක් නෙමෙයි. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. දැන් ඔය කතාව ඉතා වැදගත් කතාවක්. දැන් සමාජයේ මතයක් හදනවා මේ ගාථාවන් පහු කාලීනව හදාගෙන තියෙන වාසියට මේවා කියන්නම අවශ්‍ය නැහැ කියලා. ඒ සම්බන්ධවත් යම්කිසි ධර්මානුකූලව පැහැදිලි ගාථා කිරීම. කියන්නම අවශ්‍ය නැහැ කියලා අපිට කියන්න බෑ. ඉතින් ඒවායින් අපිට තේරුම දැනගෙන කියනවා දැන් නායක හඳුරු මෙතනදි පැහැදිලි කරනවා. තේරුම දැනගෙන ගාථා කියනවා නම් ඒ වචනයක් පාසා කුසල් සිත් ඇති වෙනවා. එහෙමයි. හැබැයි ඉතින් නිකන් අර ගිරව් වගේ කටපාඩම් කරගෙන මනස වෙන දිහාක තියෙන්නේ අරවා කටපාඩමින් ඔහේ කියාගෙන ගියාට එච්චර ලොකු තේරුමක් නැහැ. අනිත් එක තමයි ගාථා වලින් බුදු ගුණ මතු කරලා ඒ ගාථා සකස් කරලා තියෙනවා නම් ඒක ಗುಣ සිහි කිරීමේ ಗುಣ ගායනා කිරීමේ ස්තුති පූජාව. එහෙමයි. දැන් රේරුකාණේ මහානායක හඳුරුව වෙනම ගාථා නිර්මාණය කරලා තියෙනවා. මොකද උන්වහන්සේට ඒකේ අවස්ථාවක ওই විදිහට දායක පිරිසක් ආරාධනා කරලා තියෙනවා පූජාවක් තියන්නේ. ඉතින් එතනදී උන්වහන්සේ ඒ වැඩම කරන්න සූදානම් වෙලා ඒ සම්බන්ධව තියෙන ගාථා අරගෙන බැලුවහම ඒතරම් ප්‍රශස්ත ගාථා නෙමෙයි. ඒ කියන්නේ ඒවා බුදු ගුණයක් සඳහන් වෙන්නෙත් නැහැ සමහර ඒවා. ස්වාමීනි පිළිගන්න අපි පූජා කරනවා අපි සකස් කරලා පූජා කරපුවා පිළිගන්න ඔය වගේ වචන තමයි තියෙන්නේ. එහෙමයි. ඉතින් නායක හඳුරෝ ඊට පස්සේ කල්පනා කරලා තියෙනවා මීට වඩා කොච්චර හොඳට බුදු ගුණ සිහි කරලා වන්දනා කරන්න පුළුවන්ද කියලා ඊට ගැළපෙන ගාථා කිහිපයක් උන්වහන්සේ ඉක්මනින් නිර්මාණය කළා. එහෙමයි. එතකොට ඥාන ඥාන සංප්‍රයුක්ත සංප්‍රයුක්තව බුදු ගුණ සිහි කරලා ඒ පූජාවන් පවත්වන්නේ. එහෙමයි. ඊට පස්සේ තමයි නායක හඳුරෝ පුණ්‍යෝපදේශය කියන පොත ලියලා තියෙන්නේ කොහොමද හරියට වන්දනාමාන කරන්නේ. ඉතින් ඒකේ උන්වහන්සේ වෙනම සකසලා තියෙනවා ශිෂ්‍යයින්ට සුදුසු වන්දනා ක්‍රම, පාලකයින්ට, ගුරුවරුන්ට. එතකොට දැන් ශිෂ්‍යයින්ට සුදුසු වන්දනා ක්‍රම එහෙම තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ඥාන පිළිබඳව නැවත සිහි කරලා කරන වන්දනා. එතකොට ඥාන සිහි කර වැඳුම් පිදුම් කරන්න අපේ ඥානෙ වැඩෙන්න ඒක හේතුවක් වෙනවා. ಗುಣ ගරුක භාවය ಗುಣ වැඩෙන්න හේතුවක්. එහෙමයි. ඉතින් අන්න ඒ විදිහට හරියට තේරුම් අරගෙන අපි ගාථා කියනවා නම් වන්දනා කරනවා නම් ඒවෙන් ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. ඒ නිසා ගාථා කීම පළක් නැහැ කියලා බැහැර කරන්න බෑ. ගාථා කීම ප්‍රයෝජනයක් තියෙනවා. ඒවා තේරුම දැනගෙන ಗುಣ දැනගෙන කියනවා. හැබැයි ගාථා දන්නේ නැහැ, ගාථා කිව්වේ නැහැ කියලා බුද්ධ පූජාවක්, බුද්ධ වන්දනාවක් කරන්න බෑ කියලා හිතනවා නම් එතන තියෙන්නේ පටලවා ගැනීමක් පමණයි. එහෙමයි. අපේ ස්වාමීන් වහන්සේ විසින් අපිට මේ දේශනා කරලා පැහැදිලි කරලා දුන්න මේ ධහම ඉතාමත් නිර්මලයි. නමුත් ඉතින් කාල වේලාව අවසන් වීම නිසා අදටත් අපිට ඔබගේ නිවසෙන් සමුගන්නට සිද්ධ වෙනවා. ඉතින් සමුගන්නට මත්තෙන් මේ එකතු කරගත්තා වූ රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය කර්මයේ බලයෙන් අපේ නායක ස්වාමීන් වහන්සේ අතිපූජනීය ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මේ කරගෙන යනා වූ ශාසනික මෙහෙවර තව තවත් ශක්තිමත් ආකාරයෙන් සිදු කරගෙන යන්නට මේ පුණ්‍ය කටයුතු හේතු වාසනා වේවා. ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධිනියකින් අමා මහ නිර්වාණය සාක්ෂාත් කරගන්නටත් මේ පින්කම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම අපේ සියස මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් සහ අපේ කාර්ය මණ්ඩලය ඉතාමත් වෙහෙස වෙනවා. ඔබ වෙත මේ වගේ වැඩසටහන් ගෙන එන්නට අපි ඔවුන් සියලු දෙනාටම මේ පුණ්‍ය කර්මයන් අනුමෝදන් කරනවා.
මේ ශාසනික සේවාවන් තව තවත් ශක්තිමත් ආකාරයෙන් ඉදිරියට කරගෙන යාමට. ඒ වගේම අපිත් එක්ක නිබඳව එකතු වෙන ඔබ සැමටත් අපි මේ පුණ්‍ය කර්මය අනුමෝදන් කරනවා. සියලුම කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. සසර ගමන සුවපත් වේවා. අවසන ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධයම ලැබේවා කියලා. අපි නැවතත් සුපුරුදු ලෙස ලබන සතියේ තවත් මේ වගේ හරවත් වැඩසටහනකින් ඔබගේ නිවසට පැමිණෙනවා. එතෙක් ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.